श्री महा बोधि वහන්සේ මොහේදී ලෝතුරු බුදු පදවියට පැමිණ වදාලා උන්වහන්සේ එතන ඉඳලා සත්සති ගෙවුවා. අද පසළොස්වක පොහොය වෙනකොට පින්වතුනි 4 වෙනි සතිය. 4 වෙනි සතිය කියන්නේ පින්වතුනි රුවන්ගේ වැඩ ඉන්න මොහොත. අද උන්වහන්සේ කල්පනා කළා අනේ මම අවබෝධ කරගත්ත ධර්මයෙන් පරම ගාම්භීරයි. මේ ධර්මයේ දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණයෙකුට හෝ ලෝකේ නම් කෙනෙකුට අවබෝධ කරගන්න බැරි තරම් ශ්‍රේෂ්ඨයි. ආන්නේ ධර්මයේ මෙනෙහි කරනවා නම් හොඳයි නේද කියලා හිතලා උන්වහන්සේ පින්වතුනි උන්වහන්සේගේ උදේ රුවන්ගයක් මවාගෙන උන්වහන්සේ අවබෝධ කරගත් පරම ගාම්භීර ධර්මයේ මෙනෙහි කළා. අනේ ආචාර්ය පින්වතුනි උදාහරණ තියෙන ඇති. දැන් ලංකාවේ මොනෝ ධර්ම වෙනවා ධර්ම දේශනා රැල්ලා. ප ဋ ාණ ධර්ම දේශනා කියලා. අහලා ඇති. සූවිසි ප ဋ ාණ ධර්ම දේශනා කියන එක. ඒ ප ဋ ාණ ධර්ම දේශනා තියෙන්නේ පින්වතුනි අභිධර්ම කාණ්ඩේ. ප ဋ ාණ කියන ප්‍රකරණය. ඒ ප්‍රකරණයේ තියෙන කරුණු ලෝකේ අපිට විශේෂ වෙන්නේ නැහැ. බුදු කෙනෙකුට මිස පසේ බුදු කෙනෙකුටවත් ඒ ධර්මයේ විශේෂ වෙන්නේ නැහැ. බුදු කෙනෙකු අර අනුබුදු කෙනෙකුට මිස විශේෂ වෙන අපිට විශේෂ නොවන ආචාර අභූතම ධර්මයේ තමයි ප ဋ ාණ ධර්මය. ප ဋ ාණ ධර්මය කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත බුද්ධ ඥානය. ඒ ලෝතුරු බුද්ධ ඥානය බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරනකොට අනේ පින්වතුනි මේ ධර්මයක් ලෝකෙ වෙන කොහේ තියනවද බුදු කෙනෙකුට හැර. උන්වහන්සේගේ හිතට පුදුම ප්‍රීතියක් ඇති වුණා. ප්‍රීතිය ඇති වෙනකොට පින්වතුනි උන්වහන්සේගේ නිල්වන් කේශ කලාපේ නිල්වන් නැහි දෙමුලි ශරීරේ පුරා පැවතුණු වෝම් කෝපයන්ගේ ආලෝකයක් නිකුත් වුණා. පින්වතුනි ඒකට කියනවා නීලාලෝකය කියලා. සමට යටින් තියෙන මේද තෙල් තත්ත්වයේ රන්වන් පාට ආලෝකයක් නිකුත් වුණා පින්වතුනි. ඒකට කියනවා පීතාලෝකය කියලා. රක්ත වර්ණ රුධිරය ආශ්‍රිතව නිකුත් වුණ ආලෝකයක්. ඒකට කියනවා පින්වතුනි ලෝහිතාලෝකය කියලා. උන්වහන්සේගේ අස්ථි වලින් ඇද්දල පාටට ඒකට කියනවා පින්වතුනි ආදාත කියලා. ඇද්දල පාට ආලෝකයක් නිකුත් වුණා. අස්ථි අභ්‍යන්තරයේ තිබුණු ඇට විදුලි වලින් මාංජේස්තුනෝ නදිතිය ඇටවන් පාට ආලෝකයක් තිබුණා. දැන් මේ පින්වතුනි නීල පීත ලෝහිත අවදාත මාංජේස්ත කියන මේ රශ්මි මාලා පහ කැරකෙනකොට ඊට වටින් ප්‍රභාස්වර කියන අර පහම තනින් තන මතුවෙමින් ගිනිදැල් නිකුත් වෙනවා වගේ හරි ලස්සන ආලෝකයක් නිකුත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් මේ ආලෝක දහරා නිදෙනකොට ඒ බුදුරජාණන් වහන්සේට නමක් කිව්ව සාදු කියලා දෙවිවරු අංගී රස බුදුරජාණන් වහන්සේ කියලා. අහලා තියෙනවද දන්නේ? අංගී රස බුදුරජාණන් වහන්සේ කිව්වේ ශරීරයේ අංගයන්ගෙන් ආලෝක ධර්ම බෙදූ නිසා. අනේ පින්වතුනි තුන් ලෝකේ එකලු කරමි. සත්‍යයන්ගේ රාගාදී ගිනිදැල් නිවා සනහාලමි. අද වගේ දවසක තමයි ඔබ මම සරණ ගියේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගණ රශ්මි දහරා වේදුවා රුවන් ගෙයි වැඩ සිටියේ පින්වතුනි.
ඒ නිසා පින්වතුනි අද පොසොන් පෝය දවස වැදගත්ම වෙන දවසක් වෙන්නේ ඒකයි. දැන් මේ පොසොන් පෝය දවසේ ඉතාම වැදගත් සිදුවීම් ගොඩක් වුණා නෙවෙයි. අද තමයි පින්වතුනි ලංකාවේ දැන් අපි මේ වෙනකොට ශාසනය කොච්චර බණ කියලා තියෙනවද? ඔය කවුරු හරි ඉන්නවා නම් අර ළමයි ටිකක් කෑ ගහනවා නිස්සබ්ද කරවන්න. දැන් ඒ ළමයි භක්ති ගීත කියන ළමයි නම් උන්ට භක්ති ගීත කියන්න දෙන්න එපා. දැන් භක්ති ගීත කියන්නේ රිලව් වගේ ළමයි නම් හරි නෑ නෙමෙයි. ඒ ළමයි නිහඬ කරන්න ගුරුවරුන්ට බැරි නම් ඒ ගුරුවරයාගෙනුත් වැඩක් නෑ. ඒ ළමයින්ගේ අම්මලාට බැරි නම් ඒ ළමයි නිහඬ කරවන්න උන්ගෙන් වැඩකුත් නෑ. මේක බණ පොලක් නෙමෙයි. මේක වෙළඳ පොලක් නෙමෙයි. ඒ නිසා දෙමව්පියෝ වැඩිහිටියෝ මේ වෙලාවේ මෙතන වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ තියෙන භක්ති ගීතෙත් නෙමෙයි. මේ ධර්ම දේශනේ මතක තියාගන්න. හදිසිය හරි ගීතය ආයිදත් දෙන්නනෝ සග්ගං සුගතින යන්ති වෙන්නේ. සමහර විට ගීතයත් එක්ක රාග සිත මුසු වෙනකොට ඒක රසාස්වාදයෙන් ශ්‍රවණය කරන්නේ. ධර්මය ආන වෙලාවට හිතස්සේ රාගේ නැහැ. ද්වේෂේ නැහැ, මෝහේ නැහැ. මේ වෙලාවේ බනහා ඉඳි පපුව හිරෙනා මල අපායට වැටෙන්නේ නැහැ. ඔය ගෑනහම කෙනෙක් මලුත්තේම බන කියන වෙලාවේ බනට බාධා කරලා මැරෙන්නේ කොහේයිද? ඒවන් නිකන්තීති නිරේ අපායෙම තමයි. ඒ නිසා අපි දුර පළාත්වල ඉඳලා රට පුටා බණ කියන්න යනකොට පිටින් එන ස්වාමීන් වහන්සේලාට ගමේ තරම පෙන්නන්න ගෞරවනීය විදිහට හැසිරෙන්න දෙමාපියෝ ළමයි පෙළගස්සන්න. සාධාරණ සාදු සමාජයකට යන්න නම් ඔබගේ අරමුණ බලාපොරොත්තුව සුචරිතත්වය නම් බලාපොරොත්තු ඉලක්කය මරණයක් දායාද වෙච්ච දවසක සියලු දෙනාට සැනසීම නම් අරමුණ නිවෙන්න. නොනිමෙන අය නිවන්න උත්සාහ කරන්න. අන්න එතකොට ධර්මයේ ලාභයයි අනුග්‍රහක ප්‍රතිග්‍රහක ලාභයයි දෙකම සාධාරණ වෙනවා. නැත්තම් මං බන කියලා ඔබ අපාගත වෙයි. මේ ජීවිතේ ඉන්නවනේ බණ පදයක් අහන්න බෑ. සීල් ටික රකින්න බෑ. දානයක් දෙන්න බෑ. හිතේ ආසාව පොර කරනවා. කැකෑරෙනවා. ස්වාමීනි බණ ටිකක් අහන්න අපිට පින් නෑ. බණ ටිකක් දෙන්න පින් නෑ. සීල් කොහේ රකින්නද? ගෙදර මාර යුද්ධේ. මහත්ය දෙන්නේ පන්සලට යන බාධා. ඇයි මේ? සංසාරේ බණ කියනකොට බාධා කරපු නිසා මතක තියාගන්න. ඒ නිසා ධර්ම ගෞරවය ඇති කරගෙන බණ අහන්න ඕන. මොකද නැත්නම් ධර්මයට ගරු කරන්න ඕන. අදටත් රටේ අපිට බණමිගේ පිහිට විතරයි තියෙන්නේ. වෙන මොනවා කරත් ඔයගොල්ලෝ සැනසීමක් ලැබෙන්නේ නැහැ. අසුචි වලේ බිම්මල් තිබුණාට හත්ත සුදු වුණාට බිම්මල කැමට ගන්නවා කියලා අපි දැනන් හිටියට අසුචි වලේ නම් බිම්මල් පිපිලා තියෙන වටින්නේ නැහැ. වටිනාකමක් දෙන්න බෑ. කෙලස් බයිත ලෝකේ රාග දේශ මොහ වලින් පිරුණු ලෝකේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලින් පිරුණු ලෝකේ ඔබෝයි කරන කිසිම දෙයක් නිවනට ඉලක්ක වෙලා නැත්නම් මේ ජීවිතේ නිකම්ම උපන්නාට ජීවත් වෙලා මරුණා වගේ වෙනවා විතරයි. ඒ නිසා අවබෝධයෙන් එක දවසක් හරි මනපදයක් හරි අහලා දැනෙන්න අන්තිම හුස්ම රැල්ල වැටෙන වෙලාව මේ මොන කෙලිකම කරත් ඇදලා ගත්ත හුස්ම රැල්ල එළියට දාගන්න බැරුව පොර කන දවසක් අපිට අපේ ජීවිතේ එනවාමයි. අන්න ඒකට සිහිනුවණින් ජීවිතය ආපු බණපදයක් හරි ඒක විතරයි උඩට කකුල තියලා දිවිය තලයකට හරි නමින්න තියෙන එකම ඉනිමඟ සංගස්ස සෝපාන. ඒ සංගල්ව සර්ව ධර්මයේ විනා වෙන මොනවටද?
මොනවා කරත් වැඩක් නැහැ. බණහන්න බැරි නම්. ඒ නිසා ධර්ම ලාභය ලැබුණු දවසේ සුවිශේෂී දවසක් අද. බණ ඉඳගෙන පන්සිල් සමාදන් දීලා මං කියවන සුදුසු කෙනෙක් සමාදන් වෙන්න කියලා. එහෙම කිව්වෙත් ගොඩක් ඉන්නේ පන්සිල් වලට සුදුසු නෙමෙයි, නුසුදුසු. අපි කොච්චර සිල් ඉඳ ගන්නවද ජීවිතේ? සුදුසු නම් හිතට එකඟ නම් පන්සිල් සමාදන් වෙන්න පුළුවන්. අපි කොච්චර පසුබෑමකට ලක් වෙලාද ඉන්නේ කියන එක තේරෙනවා. සාදුකාරයක් දෙන්නවත් කටපණ නැහැ අපිට. පන්සිල් ටික කියන වෙලාවට හද්ද නගලා කියනවා. කටපණ නැත්නම් අපි මොන සතුටක්ද? අමරදේව මහත්තයා සින්දුවක් තියෙන ඉපිද නැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි නැරේ සියදහස් වරේ මේ ජීවිත ඇතුලේ සුදු තිබුණාට මාවෙන් අන්තෝ අසුත්තා පහින්සෝගමනා පිටත සෝමනුනාට ඇතුළු ගිනි ඇවිලෙනවා. දුක් ගොඩක ඉන්නේ. ජීවිතේ එපා වෙලා ඉන්නේ. මැරෙනවා නම් හොඳයි නොකියපු කෙනෙක් නෑ. කොයි සැනසීමක්ද ජීවිතේ? කාලා බීලා ගෙවල් දොරවල් හදාගෙන සින්දු කියලා නටලා ඇඳුම් ආයිත්තන් ඇඳලා සුවඳ විලවුන් දැල්ලාගෙන මේ ජීවිතේ කොච්චර ගෙව්වත් ධර්මයෙන් පිරීලා නම් පිංගුතුනේ ඔබේ ජීවිතේ පසුබෑමකට ලක් වෙන්න වෙනවා. මේ වෙලාවේ මේ අම්මලා දූල පුතාලා වැඩිහිටියයි හිතන්න තප්පරයකටයි මේ ගෙවාගෙනාව ජීවිතේ මේ වෙලාවේ මගේ ජීවිත කාලෙම කරපු නරක වැඩ හොඳ වැඩ දෙකට බෙදලා දෙපැත්තෙන් තිබ්බොත් කොයි කන්නද ලොකු? හරිද? සාක්ෂි දෙකලෝ පව් කන්නද වැඩි? පින් කන්නද වැඩි? තෝරගන්න. මම අවිවාදයෙන් කියනවා නොසකවම නිසකවම ඔබේ තියෙන පව් කන්න ලොකුවට කොට ගැහුණු. ඒ පව් කන්නක් තියෙද්දී ලොකුවට කොට ගැහුණු. දැම්මලු විශ්වාස කරන්න පුළුවන් සුගතිය යන්න පුළුවන් කියලා. කවුනාකවත් මේ දැන් නම් විශ්වාස කරන්න බෑ අපි සුගතිය උපදී කියලා. ඒ නිසා දැඩි සත්කාරේ ඉන්න ලෙඩාට දොස්තර බටේ හරි ගහලා උස්පටිකාරී සේවයෙන් ටික හරි දෙන්න ඉන්නවා. ආරක්ෂාව දෙන යන්තමකට හරි. ඔබ දැන් මරුණොත් ඔබ ඉතින් මැරෙන්නේ නැහැ අපි දැන්ම කියලා. ඒක තමයි මොනම සිතිවිල්ල. මොකද ජීවිතේ මිනිහෙකුට මරණයට තියෙන කාලය තත්පරයයි. අපි ජීවත් වෙනවා කියන්නේ අපේ ඉස්සරහට අපේ තත්පරේ තාම ආවේ නැති නිසා. බැරි වෙලා හරි තත්පරේ අපේ ඉස්සරහට ආවොත් අනේ මායා බණ ඉවරනකම් ඉන්න කියවට මායා ආන්නේ නැහැ. ඔබව අරගෙන යනවාමයි. ඒ වෙලාවට ඔබට වග බලා ගන්න තියෙන්නේ ඔබේ ජීවිත අස්සේ කොට කරගත්ත පව් ටිකයි, පින් ටිකයි, කුසල් ටිකයි, අකුසල් ටිකයි. අකුසල් වැඩි නම් පව් වැඩි නම් ඒවන් නික්කන්ති දෙරේ අපායටමයි වැටෙන්නේ. මොකද තියාගන්න. ඒ නිසා දැඩි සත්කාරයේ ඉන්න මිනිහට වැඩි අවදානමක් ඔබට තියෙනවා මේ තත්ත්වයේ. මාර්යා මේ වෙලාවේ ඇකේ සැපට නිවි නැගිටලා අවදි වෙලා යම් කිව්ව ගමන් යන්න වෙනවා. මොකද අපි ඔක්කොම මාර වසනේ ඉන්නේ. ඒකනේ ඔය කියන්නේ මාර කෙල්ල, මාර කොල්ලා, මාර භක්ති ගීත ටික. මම කියයි පස්සේ මාර බණ ටික කියලා. ඒක මාර බණ නෙමෙයි. ඔක්කොම මාරයට දාලා කියන්නේ කවුද අපි ඉන්නේ කාලෙද? මාරයාගේ වසනේ. ඒ නිසා පින්තුනි අපිට මේ ජීවිතේ පිනුම යන්න කාලයක් නැහැ. අපි ජීවිතේ ලොකු අවදානමක් අපේ ඉස්සරහ තියෙනවා. හදිස්සියේ මල අපිට ඊළඟ ජීවිතේට කිසි පිළිසරණක් නැහැ. අපි හදාගත්ත.
අවංකවම දාන දුන්නද සිල් රැක්කද කියලා හිතපන් බලන්න. වන්න දවසේ ඉඳලා දන් දුන්නට අබමල් රේණුක තණ්හාව හිතේ ඇරිලා නැත්නම් දන්න දවසේ ඉඳලා සිල් රැක්කට පන්සිල් සමාදන් වුණාට හිතේ තරහව අබමල් රේණුවකින් අඩු වෙලා නැත්නම් මොකටද ගත්ත සීල මොකටද දුන්නු දානේ මොකටද අපි බුද්ධ ශාසනයේ බෞද්ධ වෙච්ච එක අන්න ඒ නිසා තේරුම් ගන්න කමොහොතක් හිතන්න අපි වචනෙන් නොකියුවට අතින් පයින් නොකලට ඉර වලින් ඉර නැගිලා අවරගිරින් ඉර බහින ටිකට දවසකට නිදියන්නට යන මොහොත දක්වා හිතේ කී දෙනෙකුට ඊර්ෂ්‍යා කරනවද? හිතෙන් කී දෙනෙකුට වෛර කරනවද? හිතෙන් කී දෙනෙකුට සාප කරනවද? නෝනට මහත්ය සැකයි, මහත්යට නෝන සැකයි, දරුවන්ට දෙමව්පියෝ සැකයි, දෙමව්පියන්ට දරුවෝ සැකයි. කාණ්ඩ දෙන මහත්යට සාප කරනවා. දරුවන්ට සාප කරනවා. අසල්වැසියන්ට සාප කරනවා. ඊර්ෂ්‍යා කරනවා. කෝපකම් කරනවා. ලෝභකම් කරනවා. හිතෙන් ඒවා කවුරුත් දකින්නේ නැහැ. නොදක්කාන වරද සාක්ෂිය ගන්නවා. දිනපතාම ජීවිතේ පින්වතුනි ලෝකිත නොපෙන්වන්නට නිදියන්නේදී අද දවසේ හිතන්න. අද නිදියන්න කලින් ගෙදර ගිහිල්ලා හිතන්න. අද මොකද හිතෙන් දවස ගෙවුවේ මං? කී දෙනෙකුට වෛර කරාද? කී දෙනෙකුට ඊර්ෂ්‍යා කළාද? කී දෙනෙකුට පද හැදුවද? කී දෙනෙකුට සැක කරාද? කී දෙනෙකුට හෙන ඉල්ලුවද? හිතන්න. හැමදාම දවසකට නිින්දට යනකොට ලෝකෙට නොපෙන්නන අකුසල් කන්දක් ගොඩ ගහගෙනයි ඔබ මේ දවස් ගාන දවස් ඉවස් කරන්නේ. ඒ වගේ දවස් ගණන් අවුරුදු 50 60 ජීවිතස්සේ කොයි තරම් අකුසල් කන්ද ගොඩ ගහලාද? ඒ වගේ ජීවිත එකතු කරපුවම සංසාරේ කොයි තරම් සසරවල් වල ජීවිත ලබාගෙන ඇවිදින් ඔච්චර කෙලස් කඳු ගොඩ කරගෙන ඉන්නේ. මොන සැපයක්ද මේ ජීවිතේ? අච්චර කෙලස් කඳු තියෙන ජීවිත සංසාරෙම ජීවිතේ ඉතින් සාප කරපු නිසා මේ ජීවිතේ ඉදුණාද ඉතින් සැනසෙල්ලක් නැත්තේ ඒකයි. සැනසෙලිදායක හිත් අතුව ජීවිතේ නොගෙවපු නිසා සාසරේ උපදින හැම ආත්මයකම අපිට ලැබෙන්නේ සැනසෙන්නේ නැති හිත්මයි. ආගේ නිසා පින්වතුනි ජීවිතේ අවදානමක් තියනවා කියන හිතාගෙන මේ මහින්ද මහරහතන් වහන්සේ අපේ ලංකාවට වැඩම කළේ මොන පරමාර්ථයෙන්ද කියලා හිතාගෙන ඒ පරමාදර්ශී උතුම් සත්කාරයට ඔබගේ කෘතවේදීත්වය සලකන්න, කෘතගුණ සලකන්න. ධර්ම ප්‍රතිපත්තිය තුළ ජීවිතේ පවත්වන්න වාසියන්න. අඳුරේ ඉන්න දරුවෝ සුමඟට ආලෝකයට ගන්න උත්සාහ කරන්න. පොඩ්ඩක් හිතලා බලන්න දරුවෝ ගැන. ඔයාලට ඉන්න ඒගොල්ලන්ගේ සුචරිතේ කොයි පැත්තටද තියෙන්නේ කියලා හිතන්න. පන්සලට, ගෙදර දොරට, අම්මා තාත්තට. මම දන්න එක පුතෙක් මේ ළඟදී කිව්වා තාත්තට උඹ වගේ තාත්තෙකුට ජාතක වුණාට මං දුක් වෙනවා කියලා. ඒ තාත්තා බෝධිසත්ව තාත්තෙක්. ඒ තාත්තා පින්වතුනි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ ඉඳගෙන සුචරිතයේ යෙදෙන බෝසත් තාත්තා කෙනෙක්. ඇයි මේ පුතා එහෙම කිව්වේ? ඒ පුතා ඉල්ලන, ඒ පුතා ප්‍රාර්ථනා කරන ඒ අසීලාචාර ජීවිතේට ඒ තාත්තා ඉඩ දුන්නේ නැති නිසා. බලන්න. ඒ පුතා කියන නොපනත්කම් ඔක්කොටම තාත්තා විරුද්ධයි. තාත්තගේ මූණ ඉස්සරහට ඇවිල්ලා කාරලා කෙල ගහනවා ඒ පුතා. හිතන්නද? තාත්තා කෙනෙකුගේ හිතට කොච්චර වේදනාවක් දැනෙනවද?
පිටදරුවන් අඩු කැඩෙන්න ගහන්න කියන හිතන තාත්තලා තමන්ගේ දරුවට ගහන්නේ. තරුණ දුවලට බනින්න නැත්තේ පුතාලට නොබනින්නේ අම්මලා තාත්තලා. ඒ අයට බයින්ද නෙමෙයි. දරුවා විපත්තියක් කරගයි කියලා තාත්තා අම්මගේ හිතේ තියෙන ආදරය නිසා. දරුවෝ ඒක වැරදිට තේරුම් අරන් ඉන්නේ. අපිට හොඳ දරු පරපුරක් නැති නේ. ඕගොල්ලන්ගේ ජීවිතවල චූටි කාලේ තිබුණු සුචරිතය දැන් දරුවන්ගෙන් දකින්න නැහැ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු එකේ ප්‍රතිලාභය අපි තාම අරගෙන නැහැ. ඒ නිසා ඒකට මහන්සි වෙන්න. භක්ති ගීත කියන්න නරක නැහැ, හොඳයි. ඊට වැඩිය ගොඩක් වටිනවා. මම මේක විවේචනය කරන්න නෙමෙයි ආවේ. අන් ඇත්ත කියන්නේ. ගෙවල් වල දරුවෝ අම්මලා පවුල් පිටින් ඇවිත් දවසක දිනුම් වල පිරෙන්න සිල් සමාදන් වෙන්නේ. පුළුවන්. ඒක හරි වටිනවා. ඒදා දවසක හිතේ තියෙන සැනසෙල්ල වෙන කිසි දෙයකින් ලබන්න බෑ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ අද වැඩම කරේ අපිට නිවෙන්න, අපිට සැනසෙල්ල. වෙනසෙන්නාව නෙමෙයි. උන්වහන්සේට තිබුණ ඇවිදින් බණ ටිකක් කියලා ආපහු යන්නම් කියලා යන්න. මම අද උදේ බණ කිව්ව පින්වතුනි අනුරාධපුරේ හරස මැදවච්චි ඒ අනුරාධපුර දිස්ත්‍රික්කෙමයි. දැන් මේ ඉන්නේ තිරිකුණාමලේ පැත්තට ඇවිදින්. ඒත් ළඟයි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු මහා සෑයේ මහා බෝසතාණන් බුදුනුන් දක්ෂිණ සාකාව බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ කූපාරාමේ. හිතන්න මහින්ද මහරහතන් වහන්සේ ඇවිදින් ධර්මයේ දේශනා කරපු තැන අද මේ බලක සමන්ත චක්කවාලේසු කියනකොට මේ නාතාව අපි ඉගෙන ගත්තේ, අපි දැනගත්තේ, අපි මුලින්ම හෙව්වේ. අද වගේ දවසක මිහින්තලේ ආරාධනා ගල උඩට නැගලා සුමන කියන සාමණේරයන් වහන්සේ අභීත නාදයේ තුන් ලෝකෙට මෙහෙන්න කරපු නිසා නැත්නම් කවද බණන්නද පින්වතුනි? කවදා සැනසෙන්න දුන් වහන්සේ නාවා නම් කියයි භක්ති ගීත, හදයි පන්සල්, දෙයි දානේ, අහයි බණ, දකි මසසට අදට විද්‍යාමාන අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පටන්ගෙන පරම්පරානුයාත මහ සංඝරුවන නාවා නම් අදම දවසක මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට. බලන්න කොච්චර වටිනවද, කොච්චර සුන්දර අවස්ථාවක්ද අපි මේ අහිමි කරගන්න හදන්නේ. හිතන්නවත් එපා පින්වතුනි. අපේ මේ ජීවිත ඇතුලේ අපිට කාල උපරිම 1950 මෙහා පින්වතුන් වෙතන දෙතුන් දෙනෙක් ඇති 40න් මෙහා. එතනින් එහා කවුරුත් නැහැ. මේ ඔක්කොම මිහිඳු හාමුදුරුවෝ වැඩම කරපු දවස කොච්චරනම් අනුස්මරණය කරන්නේ නැද්ද? ඒ අපි පමා වෙලා නම් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු කාරණය අපිට තාම තේරිලා නැත්නම්, අපි තාම ධර්මයෙන් හීන නම්, දුර්වල නම් අපිට මිහිඳු මහරහතන් වහන්සේගේ මහින්දාගමනේ කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගෞරවයක් ඇති කරගෙන හැම පොයේ දවසකම වටිනාකම ජීවිතයට ගන්න උත්සාහ කරන්න ඕන. පොයවල් නෙමෙයි. බුදුදානන් වහන්සේ බුදු වුණා, ඉපදුණා, බෝසතාණන් වහන්සේ පිරිණි වුණා කියනකොට පොයේ දවසේ යන්තරමකට හරි රාග දේශ මොහ දුරු කරලා නිවනම ලැබේවා කියලා පතන් දෙපැයි. අද පන්සල් වල දායකයෝ නෑ. මං ගොඩාක් ආව පන්සල් පව කරගෙන. ගෑනු ඉන්නේ පන්සල් වල.
අද රොටි කාලා පාන් කාලා මැරෙන මිනිස්සු ජීවිතේට කෑවේ නෑ වගේ කන්නේ. ඉස්සර පන්සල් යන මිනිස්සුන්ට දන්සල් හම්බුණාලු. දැන් දන්සල් කන්න යන මිනිස්සුන්ට පන්සල් හම්බ වෙනවා. මරන්න වෙනස් වෙන්නේ. දන්සල් කියන්නේ පින්වතුනි කන්න දෙන එකට නෙමෙයි. හොඳට මතක තියාගන්න. දානය කියන්නේ බත් ටිකක් පියාගෙන පන්සලට ගේන එකට නෙමෙයි. දානය කියන වචනේ තේරුම තමයි අතහැරීම. ඔබගේ හිතේ කඩා ගන්න බැරි, බලව ගන්න බැරි, බිඳ ගන්න බැරි, සිඳින්න බැරි, දුරස් කරන්න බැරි බලවත් ආසාවක් තියෙනවා. තණ්හාවක් තියෙනවා. ඒක කඩන්න බැරි තාක් නිවන් ලබන්න බෑ. ආන්ගේ ආසාව ගලවන වැඩපිළිවෙලට තමයි දානය කියලා කියන්නේ. දන් දෙන මිනිස්සුන්ගේ දන් දෙන්න රාග දේශ මොහ නිවෙන්න ඕනේ. ලෝකේ දන් දෙන හොඳම උත්තරය තමයි පැවිද්දා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එයා කවදාකවත් රාගය උපද්දවන වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයා කවදාක හරි රාග දේශ මොහ නිවලා දාන පාරමිතාව සම්පූර්ණ කරලා සසර දුකින් අත මිදෙනවා. ආන් ඒකටයි දානයක් බුදු කෙනෙක් වදාළේ. දන්සලෙන් වෙන්න ඕන ඒකයි. පන්සලෙන් වෙන්න ඕන ඒකයි. පින්සලෙන් වෙන්න ඕන ඉතගාමද? නෑ. කෙලස් දුරු වෙන්නමයි ඕන. ඔයාලා හැම කුසලයක්ම කරන්නේ පින් බලාගෙන. දැන් මේ බණාල ඉවරුණාම ඔබට කිසි පිනක් ලැබෙන්නේ නැහැ කිව්වොත් මොකටද මේ ආමුදුරු වඩම්මව වෙයි කියලා හිතේ. අපි හැම එකකම පින් හොයනවා. පින නෙමෙයි හොයන්න ඕන පින් ඔබ. පින් හොයන්න සසරේ පින් ලැබෙනවා. සසර ගමන දික් වෙනවා. ඒ සසර ගමනේ පින් ලැබෙනකොට ඒ ඇසි ජාති ජරා මරණ ව්‍යාධි දුක් හැම කුසලයකින්ම හිතන්න මේ කුසලයෙන් මගේ රාගය දුරු වේවා, දේශේ දුරු වේවා, මෝහය දුරු වේවා. රාග දේශ මෝහ දුරු කරන්න හිතාගෙන කෙලෙස් නිවන්න හිතාගෙන කුසල් කරන්නකො. එතකොට හිතේ කුසල් බලවත් වෙලා අකුසල් හීන වෙලා කෙලෙසුන් නිදෙන තැනට වැඩ වෙනකොට ඔබට පින් ලැබුණත් එකයි නැතත් එකයි. බුදුරජාණන් වහන්සේ තරම් අපි දන් දීලා නැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පාරමී පුරන සමයේ කොයිතරම් දාන දෙන්නේ නැද්ද? අදට බුද්ධ පූජාවක් අදටත් බුද්ධ පූජාව ලැබෙන්නේ ආන්නේ නිසා. ඒ නිසා උන්වහන්සේ සියල්ල අතහැරලා දවසක සියලු කෙලෙස් වලින් මිදුණු සියලු නයින් කෙලවර උත්තම බුද්ධත්වයට පත් වී වදාළා සත්‍යයි නම් ඒ සත්‍යයේ බලයෙන් උන්වහන්සේගේ පාරමී පූර්ණේ කරන කාලේ විශ්වයට කොච්චර දේවල් මුදා හැරියද ඒ සියල්ල අද උන්වහන්සේ පිළිම පිණිස ලැබෙනවනේ ලාභ හැටියට. උන්වහන්සේගේ පාරමිතා වාස්සේ කිසිම තැනක ආසාවල් නැහැ, බලාපොරොත්තු නැහැ. ඒ නිසා සියල්ලෙන් අත මිදී ලබන නිවන ඉලක්ක කරගෙනම සිතේ තියෙන රාග දේශ මොහ විදිනවා කියන ඉලක්කය ඔබේ හිතේ හදාගෙනම මේ ධර්ම ශාසනය තුළ විශේෂයෙන් හැසිරෙන්න මහන්සි ගන්න ඕන. මාතෘකා කලේ පින්වතුනි වටින සූත්‍ර දේශනාවක කරුණ. අපි ගොඩක් කලා බණ කියන්නේ නැහැ. දරුවන්ට සින්දු කියන්න තේනවා. නමුත් බණ කියන්නත් ඕන. මාතෘකාව පලායන සූත්‍රය. තමු පලායන. තමු කියන්නේ පින්වතුනි අඳුරට. පහන් පූජා කරන ගාථාවේ කියන තමෝ නුබෝ තම දහසි ආලය.
තමෝනුදෝ කියන්නේ පින්වතුනි අන්ධකාරය දුරු කරන ලද කියන එක. එතන තමෝ කියන්නේ අඳුරට. තමු පරායන ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි පින්වතුනි තමු පරායන අඳුරෙන් අඳුරට යන කෙනා. තව පුද්ගලයෙක් ඉන්නවා පින්වතුනි තමෝ ජෝති පරායන. ජෝති කියන්නේ පින්වතුනි ආලෝකයට. අඳුරේ ඉන්න කෙනෙක් මේ අඳුර එච්චර හොඳ නැහැ කියලා හිතලා ආලෝකයක් තියෙන තැනක් හොයා ගන්නවා. ආලෝකයෙන් සැනසෙනවා. ආලෝකයේ ළඟ එයා නවතිනවා. ඒ තමයි දෙවෙනි කෙනා. තුන්වෙනි එක ඉන්නවා ආලෝකයක ඉන්නේ. හැබැයි එයා ඒ ආලෝකයෙන් අවාසනාවන්ත විදිහට අඳුරකට වැටෙනවා. එයා මුළු ජීවිතේම අන්ධකාරයට ගොසින් අඳුරක තනි වෙනවා. සතරවෙනි එක ඉන්නවා එයා පින්වතුනි ආලෝකමත් ජීවිතේ ලබන කෙනෙක්. ඒ ආලෝකයෙන් ආලෝකයට ගොසින් ජීවිතේ සැප ලබනවා. කවුද මේ පළවෙනි කෙනා? තමෝ පරායන. ජීවිතේ තිරිසන් ලෝකවලින් ඔක්කොම පින්වතුනි තමු පරායන. ඒ අයගේ ජීවිත දුක්ඛිත තැනකයි උපදින්නේ. ඔය බල්ලෝ බැල්ලියෝ බත්තාම තිරිසන් සත්තු දරුවෝ බිහි කරනවා. ක්ලිනික් නැහැ, දොස්තර මහත්තුරු නැහැ, ගර්භණී මාතාවන්ට දෙන නිවාඩු නැහැ, මොකුත් නැහැ. කොහේ හරි තැනක දරුවෝ බිහි කරනවා දුකසේ. ඉපදෙන දරුවන්ට කිසි පිළිසරණක් නැහැ, රැක බලා ගන්න කෙනෙක් නැහැ. මහා වැස්සක දරුවෝ බිහි කළොත් වැස්ස තෙමෙනවා. මහා අවුවක බිහි කළොත් අවුවේ තෙමෙනවා. සමහර සත්තු බිහි වෙනකන් විලෝපිකයෝ බලන් ඉඳලා අර අම්මට දරුවගේ රූපය ඇහැට දකින්න කලින් අරගෙන ගිහින් මරාගෙන කනවා. තිරිසන් ලෝකේ හරි අඳුරුයි. කිසි සැපක් නැහැ පින්වතුනි. මේ ලස්සන මනුස්ස ජීවිතේ බොහෝ වෙලාවට ඊළඟ තත්පරේ මරණයෙන් තිරිසන් ලෝකෙක ගිහින් සුභකේගේ තිරිසනෙකුගේ പ്രേත ලෝකෙක සතර මහා අපායේ ඉපදුණොත් මොකටද මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච එකේ ප්‍රතිඵලය? අද ලස්සන මනුස්ස ජීවිතේ හෙට තමන් හදපු වැසිකිලි අසුචි බුදින പ്രേතෙක් වෙන්න උනොත් පරුවෙක් වෙන්න උනොත් අසුචි වළඳන සුනකෙක් වෙන්න උනොත් මොකටද ජීවිතේ? තිරිසන් ලෝකවල ජීවිත අඳුරුයි. ඒ අඳුරු ජීවිතවල පරිණාමය මේ මනුස්ස ලෝකෙින් අපිට හරි ළඟයි. ජීවිතේ පවත්වන විදිය තේරුම් අරගෙන හෘද සාක්ෂිත එකව තේරුම් ගන්න මම මරුණොත් කොහෙට බරවද මේ ජීවිතේ හදාගෙන තියෙන්නේ කියලා. එහෙම හිතලා ජීවිතේ අඳුරු පැත්තකඩකට වැටෙන්නේ නැති වෙන්න ජීවිතේ ගොඩනගා ගන්න මහන්සි වෙන්න ඕන. මේ ජීවිතේ ඉන්නවා පින්වතුනි ඉපදෙනකොට අංග විකල උපදින ළමයි. දරුවා කොච්චර සොදුරු පරිසරයක වුණත් අම්මා ඒ අම්මට අතපය නැති දරුවෙක් ඉපදුනොත් මොකටද? මුළු පවුලටම පිළිකුල් වෙනවා. මේ ජීවිතේ අපිට ඊළඟ භවයේ එක අතක් එක කකුලක් අත් දෙකම එක කකුලක් අත් දෙකයි කකුල් දෙකයි නැති තනි කඳක් විරූපී වෙච්ච මුහුණක් ඇස් නොපෙනෙන කන් නොඇසෙන කතා කරන්න බැරි. දැන් මේ ළඟදි දැක්ක ඉන්දියාවේ ළමයෙක් ඉපදිලා ඒ ළමයාගේ පපුවෙන් කකුලක් එල්ලෙනවා. අපිට එහෙම මොකද ජීවිතේ? ඒ වගේ අඳුරු දුක්ඛිත ජීවිත අපි සමාජෙත් තියෙනවා. අපේ ගමේ හිටිය මිනිහෙක් ඒ මිනිහට කියන්නේ මැස්සා කියලා. නංවනම් කියනවා. දැන් මෙතනින් ඔක්කොටම නම් වලන් දාපු අය නැති කෙනෙක් නැහැ. පොඩි කාලේ මොකක් හරි නමක් තිබ්බයි. මිනිහට කියන්නේ මැස්සා. මැස්සා කියන්නේ මිනිහා යන වෙලාවට මැස්සෝ පිටිපස්සේ යනවා. නාන්නේ.
දවසක් ගමේ කොල්ලෝ ටිකක් මිනිහා ඇලකට තල්ලු කරා. අර ගැරෙනින්ද භූමි තෙල් ගහුවා වගේ මිනිහා කෑ ගැහුවේ වතුර ගෑවුනා කියලා. මන්නයක් කරගෙන ගම පුරා තල්ලු කරපු උන්ට කොටන්න බැන්නා. නාන්න බෑ බයයි. පොයේ දවසට ඉස්සරින්දට කරුණේ කියන්නේ සතෙක් හම්බ වෙනවා. ඒක අවුරුදු උදේට හදාගෙන දරුවෙකුටවත් දෙන්න මිනිහට නෝනා කෙනෙකුත් ඉන්නවා. කවුරුත් බලන්න. මස්සක්ටි උයාගෙන දරුවෙකුටවත් දෙන්නේ නැහැ. සාහර පොයේ දවසේ මස් හත්යේ විවරණකම් කනවා. නෝනා හම්බුනේ ජාතක කතාවක වගේ. කසිප්පු බොන්න එනවා මිනිහාගේ වයසක ලොක්කේ. ලොක්කා 55ක විතර කසිප්පු බිව්වා. ණයගේ වා ගන්න බෑ මේකගේ කෙල්ල අරන් ආවා. ඉලව්වට බලන්න. එන්නේ දුක්ඛිත ජීවිත අදටත් මේ සමාජෙ පින්වතුනි තියෙනවා. මේ මං කියන්නේ මගේ නුවර ගමේ. මිනිහෙක් හිටියා. මිනිහා මුළු ජීවිතේම සත්තු දඩයන් කරා. නෑ නෑ. වැද්දෙක් වගේ ජීවත් වුණා. මේ ළඟදි දවසක පාන්දර ඌරන්ට කරන්ට් එක දාන්න ගිහිල්ලා ඌරෙක් වගේ කැලේක මෙරිලා හිටියා. කරන්ට් එක වැදිලා. හිතනවාද මිනිහා සුගතිය යන්නේ නැති කියලා? නෑ. ඉපදුනේ දුකට. ඇන්දේ නෑ. නෑනේ නෑ. හොඳ ගමනක් බිමනක් ගියේ නෑ. සෙරප්පු දෙකක් දැම්මේ නෑ. දැන් අපි බණ කිව්වට අපි කියන උපාසකම්ලට වෙඩින් වලට යන්න. ආච්චි උනාට කමන්නේ ඊතුලොත් පොඩ්ඩක් ඩාන්ස් එකක් කරන්න. සුවඳ විලවුන් ටිකක් ගල්ලන්න. පුවර ටිකක් පවර ගන්න. ලස්සනට ඉන්න. ගිහිය ලස්සනට ඉන්න ඕන. ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ අපි මැරෙන අය සබ්බම් පහය ගමනියන් කොයි වෙලාවෙ හරි සියලුමනේ දාලා යන්න වෙනවා. අප්පමිදම් වික්කවේ මනුස්සාණං ආයු මිනිස් ජීවිතේ ස්වල්පයි ආයුෂ. ඒ ටික හිතේ දැනගෙන අර ටික කරන්න. අවබෝධයෙන් ජීවත් වෙන්න එහෙමයි. මේක මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙන්න. එහෙම කළු ජීවිත සමාජයේ තියෙනවා. එහෙම ජීවිත බලලා ඔබගේ ජීවිතේ එහෙමනම් ඔබ ඇසුරු කරන කෙනෙක් එහෙම ඉන්නවා නම් අනේ කරුණාවෙන් එයාව මුදව ගන්න මාත්‍ය වෙන්න. දැන් අද අනුරාධපුරේ බණ කියද්දි සමහර අය මං බණ කියනවාට කැමති නැති පන්සල් තියෙනවා. සමහර අය කැමති නැහැ ඉතින් ඇයි දන්නේ නැහැ. පිස්සු ගෙනල්ලා බණ කියන්න එපා කියලා අද එන රණ්ඩුවක් කරා. මං ඉතින් ඒ බණ කිව්වා. ධර්ම දේශනේ කරලා තමයි ආවේ. කලු චරිත ගන්න බෑ. ඉතින් මං ඉක්මනින් පිටත් වෙලා ආවා. තව දුරටත් ඉදියුත් අර මිනිස්සයා නිකන් ගුටි කනවා. සංඝයාට නිඳා කරලා පව් කරගන්නවා. ආගේ නිසා පින්වතුනි අපේ ජීවිතවල කලුණන් ජීවිත ඒ ආලෝකමත් කරගන්න මහන්සි වෙන්න ඕන. අපේ සමාජය අපේ ෆැමිලි එක ඇතුලේ පවුල ඇතුලේ මාත්‍යා කලු චරිතයක් වෙන්න ඇති. සමහර දරුවෝ කලු පැත්ත වෙන්න ඇති. මොකක්කම් වලට හුරු වෙලා ඇති. කරුණාවෙන් අවවාද කරලා සුචරිතයට ගන්න. බෝඩ් ගහන්න එපා. චෝදනා කරන්න එපා. නිඳා කරන්න එපා. ධර්මයෙන්ම නිමලා මේ පැත්තට ගන්න මහන්සි වෙන්න. සමහර අය ඉන්නවා කලු චරිත ආලෝකිත එන අය. පටාචාර, කුඩලකේසි, සෝපාක, සුනීත, රජ්ජුමාලා දුකිත ජීවිත. සැප නැති ජීවිත. එයයි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු සෙවණේ සනසුණා. නිවනින්ම සනසී පිරිනිවුණා. බලන්න පින්වතුනි. ආලවකලා සනසුණා. අඟුලිමාලලා සනසුණා. කඩුව කමෝරාගෙන බුදුරජාණන් වහන්සේ පන්නගෙන ගිය අඟුලිමාල කියනවා ශ්‍රවණේ නැවතියාම අඟුලිමාල මම නැවතුණා.
උඹ දුවන ගමන් නැවතුණා කියනවා. දුවන මට නැවතියන් කියනවා. නැවතුණු මට නවතින්න කියනවා. දුවන්න එපා කියනවා. මට මේක තේරෙන්නේ නැහැ, තේරුම් කළ දෙන්න කිව්වා. අඟුලිමාල මං රාග දේශ මොහ දුරු කළා. ඊර්ෂ්‍යා මදමාන කුහකකම් දුරු කළා. අවියායිද බිම දැම්මා. මම නැවතුනේ එහෙමයි කිව්වා. අඟුලිමාල උඹ ඊර්ෂ්‍යා කෝධ බඳමාන නැමැති ආභරණ පළඳ ගත්තා. රාග දේශ මොහ නැමැති වතුණු පළඳ ගත්තා. අවියායිද අතට ගත්තා. සංසාර ගමන උඹ දිව්වේ එහෙමයි කිව්වා. අඟුලිමාලට තේරුණා සියලු නයින් කෙලවර අවබෝධයට පැමිණුණා. අඟුලිමාල පින්වතුනි අවියායිද ටික පවා තව කෙනෙකුට ගන්න බැරි භයානක ප්‍රපාතයක් අස්සටයි බැන්නේ. ස්වාමීනි ගච්ඡං වදේසි සමන දිතෝන් කිව්වා. දුවන ශ්‍රමණයා නැවතියන් කිව්වා. බලන්න ස්වාමීනි ඔබ වහන්සේගේ එක බණ පදයකට මම මගේ ජීවිතේ කරගෙන ආව පව් 1000ක් අතහැරියයි කිව්වා. ඔබ මේ ගෙවාගෙන ආව ජීවිතේ බණ පදනම් කොච්චර අහන්නද? මට කියන්න ඔබ අතහැරපු එක බණ එක අකුසලයක්. මට කියන්න කොච්චර බණ අහපු ඔබ අතහැරපු එක පාපයක්. එකක්වත් නැහැ. අපි තමයි පින්වතුනි ලෝක වාර්තාව තියලා තියෙන්නේ. දන්නවද? මිනිස් පොතේ ආය අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. සිංහල රටේ බෞද්ධ නම් ජනතාවක් ඇතිය උන් වාර්තාවක් තබා ඇතිය වාර්තාව නම් මේ ලෝකේ වැඩිම වාරයක් පන්සිල් ගත්තෝය. හිතන්න දවසකට සමිති 10ක් තිබ්බොත් පන්සලේ ඉස්කෝලේ ප්‍රජාශාලාවේ සමිති 10 පන්සිල් වාර 10ක් ගන්නවා. උදේ අරන් ඊළඟ පැය කඩන්නේ කඩන නිසා නිතර ගන්න. වාර්තාව දෙවෙනි දෙකක් තියලා තියෙනවා. දෙක තමයි ගත්ත ගමන් කඩපු වාර්තාව. මේ කලින් අහලා ඉන්න දාන්න එපා. හදවතින් අහන්න. හෘද සාක්ෂියට එකඟව ගන්න. බණනම් නිබරිය මුනිවරයන්ගේ කයනම් නිසරුයි අදහා ගන්නේ පණනම් තනාග පිනිබිදු යන්නේ කියලා නෙතේ. ඒ නිසා ධර්මයෙන් බොරු වෙන්නේ නැහැ. බුදු කෙනෙක් වදාළ තථාගත ධර්මයේ කාටවත් වෙනස් කරන්න බෑ. ධර්මයේ රසය දැනෙන නිසායි මං මහණුනි. ඒ රසය ඔබට දෙන්න ඕන නිසායි අර ආරණ්‍යයට වෙලා සොතයක් සමාදන් වෙලා වෘතයක් පුරාගෙන නොයිද ගමින් ගමට ගෙයින් ගෙට පන්සලෙන් පන්සලට රෑ දවල් දෙකේ යන්නේ. මට ඕන ඔබත් නිවන් දක්කගෙනම නිවන දකින්න. ඇයි අපි දුක් විඳින්නේ? ඔයාලා අපේ අම්මලා අපේ තාත්තලා සසරේ මෙතනින් අම්මලා මට කොච්චර අම්ම වෙන්න ඇද්ද? තාත්තලා කොච්චර තාත්තා වෙන්න ඇද්ද? ඔක්කොම නෑයෝ. ඒ නිසා ආත්මාර්ථකාමී හිතක් මට නෑ. කරුණාවෙන් කියන්නේ පින්තුනි සසර දුකින් අත නොමිදෙන තාක් ඔබට මේ ජීවිතේ දුක විඳින්න වෙනවමයි. ඔබ සංසාරේ සල්ලි වලට දුන්නා නම් සල්ලි වලට දීපු සේරම අද ගන්න උනේ සල්ලි වලටමයි. දැන දීපු ආද ඔබට ලැබෙන්නේ දැනමයි. කෝකකම් කර දීපු ඔබට අද ලැබෙන්නේ කෝකකමින්මයි. ඔබ හංග දීපු ඔබට ලැබෙන්නේ හංගමයි. අනුන් රිද්ද වේදනා දීපුවා ඔබට අද වේදනා විඳ ලැබෙනවා. ඔබ සසරේ දෙයක් නිකන් දුන්නද ඒ දුන්නු දේ නිකන් ලැබෙනවාමයි. මේ මහාන ජීවිතේ බලන්න පින්වතුනි අපේ රියදුරු මහත්තයර කඳුළු වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොච්චර පින්වන්තද කියලා. අතනින් එනකොට මට කියනවා වානේ මං ඇයි මහත්තයා මෙච්චර ලස්සන ආසනයක මෙච්චර ලස්සන මණ්ඩපයක බණ කියන්නේ නැදවච්චිය කොල්ල හැප්පිලා මැරෙනවා වගේ පාව ඩෙල්ලුවේ
මීටර් 200ක් විතර වේගෙන් දුවනවා ඊළඟ පාවඩේ මාරු කරන්න. මට මහ පොළේ විමාඩිය තියන්න දෙන්න. සසරේ කරපු පින්. ඉතින් නැද්ද එහෙම කරගත්තොත් හොඳයි කියලා. ආරණ්‍ය අපිට ඉස මුදුනේ තියාගෙන ගේන කෙසෙල් හැරිය. අපිට පූජා කරපුවාම අපි ඒක කාලා දොරෙන් එළියට විසි කරනකොට මීටර් 10ක එහා පැත්තේ කෙසෙල් ගෙඩි ලෙල්ලට රිලව් වඳුරු මරා ගන්න තරම්. හිතන්න. මෙතන පින් කරපු නිසා ඉස මුදුනේ ලැබෙන පින කාපු කෙසෙල් පොත්තට පොරකන අකුසලේ කර්මේ අතන මීටර් 10ක එහා පැත්තේ. හිතන්න. ඒ නිසා පින්වතුනි යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා යම් කර්මයක් කළාද ඒ කර්මයේ සැපයි සැප දෙනවා සුඛ නම් යම් දුක්ඛිත කර්මයක් කළාද ඒ කර්මය අපට සසරේ දුක දෙනවමයි. ඔබට සසරේ දුක ආය ලැබෙනවා මුල ගැහෙනවා. කිසා ගෝතමීක ආත්මික නිතුලි දෙනක් වෙලා. නිතුලි කියන්නේ පින්වතුනි අලගයාගේ නෝනට ළමයි දෙන්න තුඹසක තියලා කණ්ඩ හොයාගෙන එන්න ගියා. ඒක වැද්දෙක් පින්වතුනි අර අම්මා එන්න කලින් පැටව දෙන්න පුච්චගෙන කෑවා. අම්මා ඇවිල්ලා කැලේ පෙරල අඬ හේවලම දේවතාවෙක් කියලා හිටපු බෝසතාණන් වහන්සේ කිව්වා සහෝදරි ඔයාගේ ළමයි දෙන්න අර ගහ මුල නිදාගෙන ඉන්න බැත්තා පුච්චගෙන කෑවා කිව්වා. ඔයාට ලොකු දත් ටිකක් තියෙන කටක් තියෙනවා. වැත්ත හොඳට නිදි. ඕනනම් ඔයාට මේ වැත්තගේ බෙල්ල හපලා කන්න පුළුවන් කිව්වා. ඒ නිතුලි එහෙම කරේ නැහැ. මුළු ජීවිත කාලෙම තමන්ගේ දරුවෝ දෙන්න ගැන කිව්වේ. ගහක් ගලක් ගානේ ඇවිද දරු දුකෙන්ම මැරිලා ගියා. බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහනුවර ගෝතමී නමින් ඉපදුනා. හරි කෙට්ටුයි. කෙට්ටු නිසා කිසා කියලා නම දැම්මා. කෙට්ටු ගෝතමී නොහොත් කිසා ගෝතමී කියලා නම දැම්මා. දරුවා මල දරුවාගේ උපත ලබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. නංගි නොබලගේකින් පුළුවන් නම් අවබෝධ කරගන්න කිව්වා. ගියක් ගාන ගියා. නොබල කෙනෙක් හොයන්නේ දරුවාගේ මලකුණු සොහොනට විසි කරපු කිසා ගෝතමී බුදුරජාණන් වහන්සේගේ පාද ගෝලෙ සැරසුණා. මෙහෙණි සස්නේ පැවිදි වුණා. රුක්ස සිවුරු දරන මහරහත් මෙහෙණින් වහන්සේ නමින් පදවි ලැබුවා. ආය දුක ආවා සසරේ. නැවත සසරේ. ඔබට පින්වතුනි දරුවා මරණු දුක විඳින්න වෙනවමයි. ස්වාමියා අහිමි වීමේ ශෝකේ සමහර විට විඳින්න වෙනවමයි. ජීවිතේ දැන් සැප තිබුණාට තව ඉස්සරහකින් මොන විදිහේ කර්මයක් අපේ ජීවිතවලට උරුම වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපේ අතීතේ ගෙවිලා ඉවරයි. වර්තමාන මේ මොහොතක් පටන් ගත්ත වෙලාවෙ ඉඳලා තත්පරෙන් තත්පරයට ගෙවිලා ඉවරයි. අපි දන්නේ නැති කිසිම දෙයක් තේරෙන්නේ නැති තැන තමයි නාපු අනාගතේ. එහෙනම් අපි සූදානම් වෙන්න ඕන. තාම අපි වෙතට නාපු අනාගතය ගැන. ඉස්සරහට මොනවා වෙන්න මේ ජීවිතේ තියනවද කියලා අපි දන්නේ නැහැ. වෙන දෙයක් වෙච්චාවේ හොරු අරගෙන ගියාවේ මාරයා විදිහින් ජීවිතේ උදුරා ගත්තාවේ දරුවෝ පැහැරගත්තාවේ ජීවිතේ නිന്ദා අපහාස ලැබුණාවේ. ඒ සියල්ල අස්සේ සියලු දේට විඳින්න බැරි මාරයාටවත් පරාජය කරන්න බැරි ධර්මානුධර්ම ප්‍රතිපත්තියකින්
අනේ මගේ ජීවිතේ ශක්තිමත් කරගෙන නාපු අනාගතයට මම මුණ දෙනවා කියන පදනම ඔබ ඔබේ ජීවිතයට හදාගන්න. ධර්මයේ පිහිට සනාතන සත්‍යකවරණය කරගන්න මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් උනන්දු වෙන්න. කර්මයට මොකෙන් පහර දීලා දිනන්න බැරි වුණා. කර්මයට පහර දෙන්න පුළුවන් හොඳම එක තමයි ධර්මය. ඒ නිසා කරපු කර්මයේ සැපනම් සැපක්, කරපු කර්මයේ දුකනම් දුකක්. තස්ස දායාදෝ බරිස්සාමීති. ඔබට දායාදේ විදියටයි ඔය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ලැබුණේ දේබඳු සැමියෙක් එක්ක ජීවත් වෙන්න නම් ඒක වෙනස් කරගන්න බෑ. ඊළඟ තමයි සැප විඳින ජීවිතය ASCII අඳුරු තැන් හොයන එක. අපේ පළාතේ හිටිය කෝටිපති පවුලක ලස්සන කෙල්ලක්. මේ කෙල්ලට හරි ලස්සන කොණ්ඩයක් තිබුණා. ලස්සන කියඹු වෙලා. හරි ලස්සනයි. ඒ පළාතේ හිටියා කාලගෝල වගේ එක කකුලක් කොට බොහොම විරූපී වඩු වැඩ කරන ඔය සල්ලාල බේබදුකම් කරන කිව්වොත් හරි භාෂාවෙන් ඔය ගමේ භාෂාවෙන් කසිප්පු බොන මිනිහෙක්. කරුනේ මේ හිත ගියා නේද කොටා පැනලා ගියා. නොගැලපෙන විවාහයක් කරදරපු දෙමව්පියන් සමාජයට නෝද දෙන්න බැරි නිසා අර කෙල්ල පවුලෙන් අයින් කරා. අර මිනිහා නොවිඳිනා දුක් විඳ තමන්ගේ කටමැටිගේ ඕලතු සේවි කරපු වහලයකට අර කිවගෙන ආවා. ජීවිතේ ගෙවුවා. ආව දවසේ ඉඳලා දුක. දවසක් මම අපේ තරුණ කාලේ ටිකක් පාරේ ඇවිදගෙන යනකොට අලුත් අවුරුදු දවසක අර ගුරු මිනිහා කාලගෝල වගේ මිනිහා හොඳට බීලා අර කෙල්ල අර මිනිහා පොඩි එකෙක් වඩන් එනවා වගේ උකුලේ තියාගෙන ගෙදර අරන් එනවා. කර්මය බලන්න. ළඟදි දවසක මිනිහා මැරුණා. කෙල්ල පිළිකාවක් හැදිලා කලින්ම මැරුණා. හොඳ දීගයක ගියා නම් සැප විඳින්න තිබුණ ජීවිත බලන්න විනාශ වෙච්ච විදිහ. ඇහි මූණේ තියලා මල්ලාගේ හදපු දූලා දීග ගිහින් නොවිදිනා දුක් විඳින හැටි ලෝකෙට නොකියුවට හිතෙන් ඉදවන අම්මලා අප්පච්චිලා මෙතන මනහන ඇති. ජීවිතේ වැරදිලා සැප නැති කරගෙන දුක්ඛිත තැනට වැටිලා සල්ලාල මහත්තයාගේ නෝනලාගේ වේදනාස්සේ බැරි යුණු ජීවිත මෙතන ඇති. ඒ නිසා පින්වතුනි සුදුනම් ජීවිතේ කවු කරගන්න එපා. සුන්දර ආලෝකමත් ජීවිතයක් නම් ඔබට ලැබිලා තියෙන්නේ. ඒක විනාශ කරගන්න එපා. මේ බණ ටික අහන්න සසරේ කොච්චර පින් කරන්නද? බුද්ධ ශාසනයක් ලැබුණාට බුද්ධ ශාසනයක බෞද්ධ වුණාට අයිඩෙන්ටිටි උත්පන්නේ බෞද්ධ වුණාට ධර්ම ලාභය ලබන්න බැරි නම් සැනසෙන්න බැරි නම් ඒ මනුස්සකමින් වැඩක් නැහැ. ඒ නිසා මේ තමයි සසරේ ඔබ ලබන ලොකුම ලාභය. ඔබ හොඳම තැනට ගෙනල්ලා මේ වෙලාවේ ඉපදලා තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක. ධර්මයක් ඇහෙන කාලෙක. ජීවමාන සංඝයා ඇහැට පේන කාලෙක. බක්තෙන්වත් දෙන්න පුළුවන් කාලෙක. සීල් ටිකක් රකින්න පුළුවන් කාලෙක. පාරමිතාව පුරාගෙන යන්න පුළුවන් කාලෙක ඔබ ඉපදිලා තියෙනවා. ඊට වැඩි ස්වර්ණමය යුගයක් ආයෙ පහළ වෙයි කියලා මම හිතන්නේ. මොකද මේ ජීවිතේ මැරුණොත් ඊළඟ ජීවිතේ ඉඳලා ආයෙ මුලින් ඉඳලා ගෙවල් හැදුවා හැකි. ඉස්කෝලේ ගිහ හැකි. විවාහ වුණා හැකි. ළමයි හැදුවා හැකි. සල්ලි හැදුවා හැකි. රුපියලේ ඉඳන් පටන් ගත්තා හැකි. නැවත මේ ජීවිතේ නැවත කරන්න පුළුවන්. හැබැයි පින්වතුනි නැවත ඔබට බණ අහන්න ලැබෙන්නේ නැහැ. නැවත බුද්ධ ශාසන පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා බුද්ධ ශාසනයේ ප්‍රයෝජනේ අරගෙන සුචරිතවාදී ජීවිතයක් ලැබුවත් එක්ක ඇතිද සතුටින් මැරෙන්න.
මේ ඔක්කොම ඇත්ත වහගෙන හිටියට අන්තෝ අසුද්ධා බහිසෝපමාන දවසක ඇත්ත එළි වෙන දවසක් එනවා. පරාල ටික විතරක් උඩට පේන හතරස් කාමරයක ලෝකෙට නොපෙනෙන අසුචි මල ටික Tamanට පාලනය කරගන්න බැරුව අනුන්ගේ අත් වලින් සුද්ධ පවිත්‍ර කරලා සෝදන ගඳ ගහන දවසක් එනවා. එදාටත් මේ කුණු ජීවිතේම පතන් දෙපා. මේ සසර පතන් දෙපා. ඔබම මට ලැබේවා කියලා සිතන් දෙපා. මේ ජීවිත ඇති තව කී තරම් අම්මලාට විලිරුදා දෙන්නද අපේ කර්ම නිසා. උපදින සසරේ කොයිතරම් තාත්තලා අපේ කර්ම නිසා කමුරන්නද. තවත් එපා. සසර දුකෙන් මේ ගෞතම බුදුසසුනේදීම නිවන් අවබෝධ කරගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. මෙච්චර බණ කියපු එකේ රිසල්ට් එක ගන්න නම් ඔය කඩවල් ටික අර සානුකාරයක් හරි පවත්න්න. එහෙම නැත්නම් මගේ මහන්සිය අතතෙයි. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න දෙවියන්ගේ දේවාකර්ෂණ බල ලැබෙන ඉතාම වටින තැනක් තමයි පින්වතුනි මේ දෝරුංගල විහාරස්ථානය. ඔබ නොදකින පැතිකඩක් නොදකින අద్భుත ආශ්චර්ය බවක් මෙතන තියෙනවා. ඒ නිසා මේ ස්ථානේ වැඩම කරන්න මහන්සි වෙන්න. උන්වහන්සේට උදව් කරන්න. ගමේ එක දරුවෙක් හරි මේ පන්සලේ මහාන කරන්න. ශාසනයට දරුවෙක් දෙන්න. ජීවිතේ සතුටින් දායාදේ සියල්ලන්ට මිල කරලා සියල්ලම අතහැරලා හිස්සතින් සෝසේ නිවිය ලෝකයකට හරි ගිහින් උපදලා මේ ගෞතම බුදු ශාසනය විදහ ගන්න බැරි වුණොත් නිවන ලබන්න බැරි වුණොත් ඊළඟ බුදුන්ගේ හමුවේ හරි නිවනින් සැරසෙන්න අනේ මගේ පාරමිතාව සම්පූර්ණ කරනවා කියලා චේතනාව හිතේ ඇති කරගෙන මේ ධර්මය ආනිසංස අපටත් දෙවියන්ටත් ඉස්සෙක් තනවාසී සියලු සත්වයන්ටත් විහාරස්ථානයේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනන්ත සක්වලේ සියලු සත්වයන්ටත් සදා සැනසෙල්ල පිණිස පාරමිතාවක්ම වේවා 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 සාදු කියන්න. අවසන් වශයෙන් මහාන් කිරීක පොසතුන් කරවදාල ආදරණීය අම්මටයි අප්පච්චිටයි අපි මෙහෙම පින්දෙමු සීල ගුණ වන්ද ගන්න. අම්මා ගොසින් උපදී පෙරි වරත් නැන්දේ නාදතාන කිදුන්නා පරසිද්දේ අම්මා සිරී පාදයවන්ද පින්වත්තේ අම්මා බුදුන් භගවතං මතු පරිසිද්දේ නිතර සිහි කරනා එනපතුමත්යා සසර පුරා පතන පතුම ඔබ පමණයි පියා. බණ කියලා බණ අහලා දෙනවා පියා. නිතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසයෙන් සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.